1945 අගෝස්තු 6 උදෑසන 8:15ට ඇමරිකානු බෝම්බ හෙළන යානාවක් විසින් ජපානයේ හිරෝෂිමා කියන නගරයට බෝම්බයක් හෙළනවා. ලිටල් බෝයි කියන පරමාණු බෝම්බ. මේක නගරයට වඩා මීටර් 600ක් උඩ තියලා පිපිරිලා යනවා. සම්පූර්ණයෙන්ම නගරේ කිලෝමීටර් 2ක ප්‍රමාණයක් අලු දූවිලි කරගෙන. ඒත් එක්කම නගරේ එවෙල හිටපු 80000ක සෙනගක් සම්පූර්ණයෙන්ම මැරිලා යනවා. ජීවිතවලින් සමුගන්නවා. ඒ බෝම්බේ තියෙන විකිරණශීලීභාවය හින්දා වසර අවසානයේ මරණ සංඛ්‍යාව 1,41,000 දක්වා වැඩි වෙනවා. ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙනවා. මේ දෙවන ලෝක යුද්ධයේ ජපානයේ හිරෝෂිමාවට බෝම්බ හෙලපු කතාව. අද මගේ රටට මොකද වෙලා තියෙන්නේ? අද මගේ රටටත් වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේම කතාවක්. දිත්වා කියලා සුලිකුණාටුව රට ඇතුළට ඇවිල්ලා රට සම්පූර්ණයෙන්ම ඛේදවාචකයක් බවට පත් කරලා යන්න ගිහිල්ලා තියෙනවා. සෝබාදාම එහෙමයි. එනකොට කියන්නේ යනකොට නිකන් යන්නේ නැහැ. දිත්ත සුලිකුණාටු හින්දා සතියකට ආසන්න කාලයක් ලංකාවට එක දිගට වර්ෂාව පැවතියා. ඒ වර්ෂාව හින්දා සම්පූර්ණයෙන්ම රටෙන් භාගයක් විතර යට වෙලා තියෙනවා වතුරට. ඒක හින්දා මිනිස්සු සෑහෙන ගාණක් අවතැන් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ දීර්ඝකාලීන වැස්ස හින්දා ඒ දෙතමනේ පසට උරාගෙන නායම් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා රට වටෙම. මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් හැමදේම පස් බවට පත් වෙලා තියෙනවා. මේ සෝබාදහම යනතුරු ජපාන ගැන කතාවක් කිව්වේ ඒ මිනිස්සු විසින් කරපු අනතුරු. ජපානයේ හිරෝෂිමා කියන්නේ මිනිස්සු විසින් විනාශ කරලා මිනිස්සු විසින් ගොඩනගපු නගරයක්. අපිටත් එහෙම ගොඩනගෙන්න පුළුවන්. දැන් අපේ මිනිස්සු එකතු වෙලා තියෙනවා. මම දැක්කා ඊයේ ජනාධිපතිතුමා කරන විශේෂ ප්‍රකාශයේ ජනාධිපතිතුමා කියනවා ජාති ආගම් කුලමල වේද කිසි දෙයක් නැතුව මේ වෙලාවේ අපි එකතු වෙන්න ඕනේ අලුත් රටක් ගොඩනගන්න. අපිට පුළුවන් අලුත් රටක් ගොඩනගන්න. මේක නව ආරම්භයක් කරගන්න අපිට පුළුවන්. මං කියන්නේ මේ ජනාධිපති පුටුවේ වෙන කවුරු වෙන පක්ෂයක වේවා කවුරු ඉඳගෙන හිටියත් මේ වෙලාවේ ජනතාව ඉන්න ඕනේ එතුමාගේ පැත්තේ. ජනාධිපතිතුමාට තමයි රට ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ. මේ රටේ මේ වගේ ව්‍යසනයක් වෙච්ච වෙලාවක ජනාධිපතිතුමා ගන්න හරිම තීරණය තමයි රටට වැදගත් වෙන්නේ. මං හිතනවා හරිම තීරණේ ගනී කියලා. මේ ව්‍යසනයෙන් මිනිස්සු අනාථ වෙනවා. මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. හොයාගත්තේ නැති මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ හැම මිනිහටම උදව් කරන්න ඒ වගේ වැඩ ගොඩක් පටන් අරගෙන තියෙනවා. දකුණේ මිනිස්සු එකතු වෙලා තියෙනවා. උතුර දකුණ කිසිම ભેදයක් නැතුව මිනිස්සු ඔක්කොම එකතු වෙලා මුදව ගැනීම කටයුතු වල ඊට පස්සේ වියලි ආහාර වගේ දේවල් මිනිස්සුන්ට බෙදලා දෙන ඒ වගේ කටයුතු වල නිරත වෙනවා. අපි ජාතියක් විදියට ඒක ගැන සෑහෙන ආඩම්බර වෙන්න ඕනේ. වෙන කිසිම රටක දකින්න නැති විදිහට අනික් මිනිහා වෙනුවෙන් නැගිට්ට ජාතියක් ලංකාවේ ඉන්නවා. ජපානෙත් මෙහෙම වුණා. මං කලින් කිව්වා හිරෝෂිමා වලට බෝම්බේ ගැහුවා. ගැහුවට පස්සේ දවස් දෙකක් ඇතුළත සම්පූර්ණේ වටේ තියෙන හැම නගරයකටම විදුලිය දෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් එක නගරයක් විනාශ වෙලා යන බෝම්බයක් ගැහුවට පස්සේ විදුලිය දෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. මොකද ওই විදුලිය ජාලාවක් විදිහට යන්නේ නගරෙන් නගරයට යන්නේ. සම්පූර්ණයෙන්ම වටේ තියෙන නගර වලට දවස් දෙකක් ඇතුළත විදුලිය ලැබුණා. දවස් 4ක් යද්දී පානීය ජලය අනික් හැම නගරයකටම ලැබුණා. බෝම්බේ ගහලා පැය කිහිපයක් යද්දී අවට නගරවල මිනිස්සු එකතු වෙලා අර බෝම්බ ප්‍රහාරයට ලක් වෙච්ච නගරය වෙනුවෙන් සුබ සාධන කටයුතු ආරම්භ කරා. ජපාන ඒ විදිහට ආයෙ නැගිටින්න පටන් ගත්තා. ජපාන් ගුවන් විදුලිය ඒ වෙනකම් ප්‍රචාරය කරේ යුද්ධය ගැන, දෙවන ලෝක යුද්ධය ගැන, යුද්ධ ජයග්‍රහණ ඒ වගේ දේවල්. හිරෝෂිමා වලට බෝම්බ හෙළුවට පස්සේ ජපාන් ගුවන් විදුලිය ප්‍රචාරය කරනවා ජපාන් අධිරාජ්‍ය හිරෝහිතෝ සම්පූර්ණයෙන්ම ඇමරිකාවට යටත් වුණා කියලා. ඒගොල්ලෝ යටත් වෙනවා. යටත් වෙලා 1945 අගෝස්තු 15 පස්සේ ඒගොල්ලන්ගේ මෙච්චර කල් ගත්ත යුද්ධ ප්‍රතිපත්ති වෙනුවට ජාතියේ ප්‍රධාන ඉලක්කය බවට පත් වුණේ ප්‍රතිසංස්කරණය. නැවත රට ගොඩනැගීම. මේක අපිට නව ආරම්භයක්. අපිට ආය තිබ්බට වැඩිය හොඳට කැඩිච්ච බිඳිච්ච දේවල් ගොඩක් තියෙනවා. පාලම් කැඩිලා ගිහිල්ලා තියෙනවා. කෝච්චි පාරවල් ඇද්ද වෙලා තියෙනවා. සෑහෙන විනාශයක් රටටම වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම ආය ගොඩනගන්න ඕනේ. ඒකට අවශ්‍ය ආධාර හම්බ වෙනවා රටට. මේ වෙච්ච විනාශය, ඒ දේවල් ආය අලුතින් ගොඩනගන්න, නව විදියකට ගොඩනගන්න, නව හැරවුම් ලක්ෂයකට යන්න සන්දිස්ථානයක් කරගන්න ඕනේ. ජාතියක් හැටියට අපි කරන්න ඕනේ ඒක, රටක් හැටියට අපි කරන්න ඕනේ. දුක් වෙන්න ඕන කාලේ තියෙනවා. තව සති දෙකක් ඇතුළත අපි සම්පූර්ණයෙන් සර්වයිව් වෙන්න ඕනේ. ජපානය කියන්නේ අද ලෝකේ ආර්ථිකය අතින් ඉහළම මට්ටමක තියෙන රටක්. හිරෝෂිමාවට බෝම්බ හෙළුවට පස්සේ ජපානයට තිබ්බ එකම සම්පත උනේ මානව සම්පත. ජපානයේ මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මිනිස්සු වැඩ කරන්න ගත්තා. ඒවත් එක්ක නව නිෂ්පාදන බිහි වුණා. අඩුවෙන් ඒ නිෂ්පාදන විකුණන්න පුළුවන් වුණා මුළු ලෝකෙටම. ජපානය මේ විදියට දියුණු වුණා. වැටුණා. ඒ වැටිච්ච එක දියුණුවක් බවට පත් කරගත්තා. අද ලංකාවත් වැටිලා තියෙනවා. මෙතනින් පස්සේ අපිට ඒක දියුණුවක් බවට පත් කරගන්න පුළුවන්. මෙච්චර කාලයක් ලංකාවේ නොවුනේ අන්න ඒක. අපි වැටිච්ච හැම වෙලාවකම ආයේ නැකිට්ටා. හැබැයි ඒක දියුණුවක් විදිහට පත් කරගත්තේ නෑ. මේ වෙලාව මට කියන්න තියෙන්නේ තමන් ප්‍රථම රාජකාරිය කරගන්න ගමන් අනෙකවත් ප්‍රථම රාජකාරිය කරගන්න පීඩාවට පත් ජනතාව ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු වෙනුවෙන් අපේම මිනිස්සු දැන් නැගිටලා තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම මේ අලු ගසලා දාලා ආයේ ගොඩ නැගෙන්න ඕනේ. නව රටක් විදිහට, නව ජාතියක් විදිහට. ඒ නැගී සිටීම වෙනුවෙන් හැමෝටම ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම එකතු වෙමු මේ වෙලාවේ. ඉතින් මගේ රටට ජය වේවා. මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැදෙන රට මගේම